හෙලෝ මොක දවසකින් වීඩියෝ එකකට මම මේ මැෂින් එකේ විස්තරය ඔයාලට දාලා තියෙනවා. මැෂින් එකක් අලුතෙන් හදද්දි කොහොමද ඒක හදන්නේ කියන එක මම පෙන්නලා තියෙනවා මුල මගේ වීඩියෝ වල. මේ මැෂින් එකක් වැඩ කරලා ඇවිල්ලා. ඒක දැන් අලුත් වැඩියාවක් කරන්න තියෙන්නේ. ගලෝලා මුලින් ඉඳන් අලුත් වැඩියා කරන්න තියෙන්නේ. මම කිය මේ මැෂින් එකෙන් ගල් කුඩු වෙන්නේ පිටි වෙන්න තනිකරම පාම් පිටි වගේ වෙන්න තමයි ටයිල් වලට මාර්මල් වලට වගේ ගොඩක් ගන්නෙ මේකෙන් වැඩ අපි බලමු ඉස්සරහට මේ මැෂින් එක කොහොමද ගලවන්නේ කොහොමද ආයෙ ෆිට කරන්නේ මැකැනික් සයිඩ් එක කොහොමද වෙන්නේ ඒ ඔක්කොම වලට පෙන්නන්නම් මේකේ බෑරින් 6ක් කරගෙනවා 6ම බැලන්ස් කරන්න ඕන නීට් එකටම එකක් හරි අප්සෙට් ගියොත් මුළු මැෂින් එකම ගලවන්න ඕන මුලින් ඉඳන්. ඒකයි මේ මැෂින් එකේ තියෙන විශේෂත්වය. මේ මැෂින් එක මේ වැඩපොලේ විතරයි ඉතාලියේ විතරයි දැනට හදන්නේ. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ මැෂින් දෙකක් තියෙනවා. දෙකම අලුත් වෙලා තමයි මෙතනින් යන්නේ. ඕකේ. බයි අපි හම්බෙමු මැෂින් එක ගලවද්දී.